ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත වීමේදී අපි බියුරෝ විදියට නියම කාර්යයක් කරනවා. ඒකෙදී අපි ඔබට පැහැදිලි කරන්න හදන්නේ අපි පරණ පවත්වාගෙන ක්‍රමවේදයක් සංශෝධනය කරනවා ඉදිරියේදී. සාමාන්‍යයෙන් බියුරෝ එක හරහා කෙනෙක් රට යන ක්‍රමවේද තුනක් තියෙනවා. පෞද්ගලික ලයිසන්සීස් ආයතන මේ පෞද්ගලික බලපත්‍ර නියුක්ත ආයතන ලබා ගන්නා ක්‍රමවේද හරහා විදේශගත කිරීම, රාජ්‍යයන් දෙකක් අතර ඇතිවන විසුමක් කරහා විදේශගත කිරීම සහ ස්වයංව සොයා ගන්නා රැකියාවන් සඳහා විදේශගත වීම. මා සඳහන් කරන්නේ ස්වයංව සොයා ගන්නා රැකියාව සඳහා විදේශගත යන ක්‍රමවේදයේ ඇති කරන වෙනස සම්බන්ධයෙන්යි අපිට පසු කාලයේ මේ ක්‍රමය පටන් ගන්න ගොඩ කාලයක් වුණත් පසු කාලිනව අපේ නිරීක්ෂණයට හසු වෙලා තියෙනවා. ස්වයංව රැකියාවක් ලබා ගන්න විදේශගත වෙන ක්‍රමවේදය හරහා යම් ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක වෙන අතරම ඒට පරිබාහිරව අතනවලි කණ්ඩායම් හරහා මේ ක්‍රමවේදය තුළ යම්කිසි අකටයුතුකම් සිද්ධ වෙනවා කියලා. මේ අකටයුතුකම් වැළැක්වීමේ අරමුණෙන් සහ විදේශගත වන ශ්‍රමිකයාගේ රැකියාව සුරක්ෂිත කිරීමේ අරමුණෙන් අපි ස්වයංව රැකියාව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනස් කරමින් තියෙනවා. එළඹෙන ජූලි මාසයේ පළවෙනිදා සිට නව නීතියක් නව ක්‍රමවේදයක් ස්වයංව රැකියාව සඳහා විදේශගත වන්නන්ට හඳුන්වා දෙනවා. සමහර අවස්ථාවල අපිට වාර්තා වෙලා තියෙනවා ස්වයංව රැකියාව සඳහා විදේශගත වන ක්‍රමවේදය ඇත්තටම අපි හඳුන්වා දීලා තියෙන්නේ යම්කිසි විදේශගත රටක සිටින සහෝදරයෙක් ඥාතියෙක් ඔවුන්ගේ ලංකාවේ සිටින සහෝදරයෙකුට ඥාතියෙකුට හෝ යහළුවෙකුට හඳුනා ගැනීමක් කරහා ඒ රටට රැකියාවක් ලබා ගන්න තියෙන අවස්ථාවක් ලබා දීම සහ ඔහු අවුරුදු ගානකට කරන වැඩ කරපු ආයතනය පසු කාලෙම නැවත ඔහු ගෙන්වා ගන්නවා නම් හඳුන්කමක් මත ඔහුට රැකියාව සඳහා පිටත් වෙන්න අවශ්‍ය මාර්ග සකසා දීමක් තමයි ස්වයංව රැකියාව සොයාගෙන විදේශගත වීමේ ක්‍රමවේද දරා වෙලා තියෙන්නේ. නමුත් පසු කාලීනව ස්වයංව රැකියාව සොයාගෙන යන කිසි ක්‍රමවේදයකට පරිබාහිරව අතරමැද තරවකරුවන් විසින් සහ තමන්ගේ රැකියා ගිවිසුම ශ්‍රී ලංකා විදේශ නීති කාර්යාංශයේ ලියාපදිංචි කර ගැනීමට යම් යම් තාක්ෂණික හේතු මත අසමත් වන විදේශ රැකියාව ලියාපදිංචි ආයතන පවා ඔවුන්ගේ එම අවස්ථාව ස්වයං රැකියාව සඳහා විදේශගත ක්‍රමවේදයේ අයුතු ලෙස පාවිච්චි කරමින් විදේශගත වීම වාර්තා වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී ස්වයං රැකියාව සඳහා විදේශගත වූවන්ට රැකියා ගිවිසුම් නොලැබී යාම අතරමං වීම රටදී කටයුතුකම් වල ලක්වීම වගේ දේවල් වාර්තා වෙලා තියෙනකොට අපි මේක උත්සාහ කරා එසේ වන්නට ඇති හේතු සොයා බලලා ඒ වළක්වා ගන්නට. මේකෙදී අපි ජූලි මාසේ පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නේ විදේශ තානාපති කාර්යාලය තුල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරුවන්ස තියෙන රටවල් 13ක තානාපති සේවා සැපේන අංශ 15ක් සඳහා පමණයි පළවෙනි පියවරේදී ක්‍රියාත්මක වන්නේ. එහිදී අපි මේකෙදී තවත් ලිහිල් කරලා තියෙනවා. ඒකෙදී අපි උත්සාහ කරනවා ප්‍රොෆෙෂනල් කැටගරීස් වෘත්තීය කැටගරීස් වලට හසු නොවන කණ්ඩායම් සඳහා පමණක් මේ ක්‍රියාත්මක කරන්න. වෘත්තීය කැටගරීන් වලට හසු වන්නේ කවුද කියන එක ඔබ විදේශ නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය හරහා සොයා ගන්න පුළුවන්. අපි ඒක ලිස්ට් කරලා තියෙනවා ප්‍රොෆෙෂනල් කැටගරීස් කියන එක. වෘත්තීය නොවන කැටගරීස් සඳහා අදාළ අවස්ථාවක් හරහා ඔබට ඔබගේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට හෝ ඔබ විසින් ඉන්ටර්නෙට් එකේ සොයා ගන්නා අන්තර්ජාල පහසුමක් කරහා ලබා ගන්නා ගිවිසුමක් හෝ ලබා ගන්න රැකියා අවස්ථාවක් ඔබ ඒ රටේ අදාළ කන්සුල් අංශය හරහා ලියාපදිංචි කිරීමක් කළ යුතුයි. එයට ඒ අදාළ රටේ රැකියාවට ඔබ ගෙන්වා ගන්න ආයතනය විසින් ඔබගේ කන්සුල් අංශයට අවශ්‍ය මූලික ගිවිසුම්පත් ඉදිරිපත් කරවට පස්සේ එහිදී අපි ලියාපදිංචි කිරීමක් කරනවා. එහිදී රැකියා ගිවිසුම කම්පැනියක් නම් කම්පැනියේ මූලික BR එක රෙජිස්ට්‍රේෂන් එක සහ ගිවිසුම්පත් වෙන අදාළ මූලික ලියකියවිලි අපි වෙබ් එකේ සඳහන් කරලා තිබෙනවා මොනවද අවශ්‍ය කියලා. එහෙම තොරතුරු ලබා දුන්නාට පස්සේ ඒ රටේ ඔබ ඒ රැකියාවට ලබා ගන්න අවශ්‍ය විදිහට ලියාපදිංචි කිරීමක් කරනවා. ඒකදී ඩොලර් 60ක වගේ මුදලක් අය කරනවා. එසේ එය සනාථ කර ලංකාවට ඒ තොරතුරු එවුවට පස්සේ විදේශ නියුක්ති කාර්යාංශය එම තොරතුරු සත්‍යාපනය කර ශ්‍රී ලංකාවේ අපගේ බියුරෝ එකේ තියෙන ස්වයං රැකියාව සඳහා පිටත් කරන කවුළු වලට පැමිණ ඔබට රැකියාව සඳහා ලියාපදිංචි රට යන්න පුළුවන්. මේකෙදී අපි හුදෙක් බලාපොරොත්තු වෙන්නේ ආයතා මාර්ග වලින් රැකියාව අතරමැදි යන මැදිහත් වීමෙන් කරන අකරදුකම් වළක්වා පහසුකම් සහිත නිවැරදි විගමනික ප්‍රජාවකට රැකියාව ලබා දීමේ ක්‍රමවේදයකට ස්ථාපන කිරීමටයි. මෙම ක්‍රමවේදය මම සඳහන් කර කන්සුල් අංශකින් රටවල් 13ට පසුව ක්‍රියාත්මක වන්නේ නම් සාර්ථකව යම්කිසි නිශ්චිත කාලයකින් පසුව අපි එය නැවතත් ඉතිරි රටවල් සඳහා ක්‍රියාත්මක කරමින් මේ ක්‍රමවේද වඩා සාර්ථක කරනවා. මේකෙදී විදේශගත වන රැකියා ලාභියෙකුට
රැකියා අහිමිවීම, ගිවිසුම් පැහැර හැරීම, අතරමං කිරීම වගේ කූට උපායමාර්ග සහ සමහර YouTube නාලිකාවල සිටින සමහර පුද්ගලයන් ඔවුන් දිසව නියුක්තිකාරයන්සේ මූලික කාර්යභාරය උල්ලංඝනය කරමින් තම තමන්ට යුතුමනාපෙට ලංකාවේ පිරිස් අධික ලෙස මුදල් අය කරමින් විදේශගත කිරීමේ ජාවාරමක් අපිට නිශ්චය වෙලා තිබෙනවා. එම පීවර හරහා එම ක්‍රියාවලිය නවත්වාලීමට උත්සාහ කරනවා. ඒ රටේ ජනතාවගේ රැකියා සුරක්ෂිතභාවය ලබා දීම, ඔබ ගෙවන මුදලට ඔබ බලාපොරොත්තු වන රැකියාවට ඔබට ආර්ථික වාසියක් වෙන නිශ්චිතව රැකියා ගිවිසුමක් සහිත නිසි පඩියකට නිසි කාලයකට ඔබේ ගිවිසුම අවසන් කර ලංකාවට පැමිණෙන්න මාර්ග සකසා දීමේ වැදගත් ජාතික කර්තව්‍යයක් වශයෙන් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ලැබී බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයේ පළවෙනි වෙනිදා සිට මේ ක්‍රියාත්මකයි. ක්‍රමයෙන් අපි මේක ඉදිරියට තවදුරටත් ශක්තිමත් කරමින් නිවැරදි විගමනික